අයිබෝවන් කලකට පසු නැවතත් කතා වෙන කතාවකින් අපි හම් වෙන වෙලාව අද කතා කරන්න ලෝකයේ බොහෝ දේවල් ඉතිරිව තිබුණත් මේ දවස්වල ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා ලාල්කාන්ත ඇමතිවරයාගේ ගේ පිළිබඳව. ඒ නිසා මේ පිළිබඳව යම් අදහසක් එකතු කළොත් හොඳයි කියලා අපි කල්පනා කළා. විශේෂයෙන් සමාජවාදී දේශපාලන මතයක් දරමින් සුකෝපභෝගී ජීවිතයක් ප්‍රතික්ෂේප කරමින් සැමට සමාන ආර්ථික ස්තරයක් බලාපොරොත්තු වෙන් සිටින දේශපාලන දර්ශනයක් මතවාදයක් දරා ගනිමින් එවෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන මේ ධනවාදී ආණ්ඩුවලට ධනවාදී ආර්ථික ක්‍රමවේදයන් වලට එමන් නැත්නම් එවැනි ජීවිතයකට ඇලුම් නොකරන ප්‍රතිවිරුද්ධ දේශපාලන ප්‍රවාහයක නිරත වෙමින් එවැනි ජීවිතයක් අත්විඳින දේශපාලන පක්ෂයක් දේශපාලන නායකයින් සහ එවැනි අය පිළිබඳව මේ දවස්වල සමාජයේ කතාබහ වෙනවා. ඒක නිසා මේ ගැන අපේ අදහස් අපි එකතු කරනවා. ලාල්කාන්ත ගැන තරහක් අපට නැහැ. අපිට ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ දේශපාලනය පිළිබඳව අපිට ප්‍රශ්න තිබුණත් ඔවුන්ගේ ජීවිතය කෙබඳු එකක් විය යුතුද කියන එක පිළිබඳව අපට අදහසක් නැහැ. මේ ලෝකයට ඉපදෙන සෑම මිනිසෙක්ම සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය තමන්ට කැමති විදිහට ගොඩනගා ගන්නට භුක්ති විඳින්නට සහ එය අවසන් කරන්නට අයිතිය තිබෙනවා. ඒ නිසා අප ඔවුන් තරණ දේශපාලන මතය කියන කණ්ණාඩිය තමාගෙන ඔවුන්ගේ පුද්ගලික ජීවිතය දෙස හෝ ඔවුන්ගේ ජීවත්වන රටාව පිළිබඳව අපේ අදහස් එකතු කරන්නට සමාජගත කරන්නට අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මෙතන තිබෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. අපට ලාල්කාන්ත හෝ වේවා විජිත හේරත් හෝ වේවා වෙනත් මේ ආණ්ඩුවේ සිටින ඕනෑම පාර්ශවයක් තමන්ගේ සුකෝපභෝගී ජීවිතයක් ගත කිරීම පිළිබඳව එම නැත්නම් මහා මන්දිර ගොඩනගා ගැනීම පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ නිවස පිළිබඳව පහුගිය කාලයේ බොහෝ දෙනෙක් කතා කළා. තලවතුගොඩ පැත්තේ කමියුනිකේෂන් එකක් දාගෙන හිටපු කෙනෙක් කොහොමද මේ තරම් විශාල ධනස්කන්ධයක් එකතු කරගන්නේ කියන එක. මේක පිළිබඳව ඒ කාලේ ගොඩක් දෙනෙක් කතා කළා ප්‍රශ්න මතු කළා. දැන් මේ අලුත් කතිකාවත ඇති වෙලා තිබෙන්නේ ලාල්කාන්තට කොහොමද මෙච්චර ධනයක් මේසා විශාල ගයක් හදාගන්න. හැබැයි ලාල්කාන්තගේ ගේ දිහා විතරක් මේක බලලා බෑ. ලාල්ගේ ජීවිතයත් එක්කත් සමහර වෙලාවට ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලැබපු තැන් ඔවුන් ගත කරපු ජීවිතය පිළිබඳවත් විමසිල්ලෙන් බලන කෙනෙකුට අවශ්‍ය නම් ඒ ජීවිත ගොඩනැගිච්ච ආකාරය පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන්. නමුත් අපට මෙතෙන්දි කියන්නට අවශ්‍යතාවයක් වන්නේ මේකට කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය. එහෙම නැත්නම් මේ රටේ ලස්සන යහපත් ආර්ථික අතින් ඉතාමත් ඉහළ තලයක ජීවිත ගත කරපු මිනිස්සුන්ට අවලාද නගපු ජනතා විමුක්ති පෙරමුණ, ඒ දෙස වෛරයෙන් බලපු ජනතා විමුක්ති පෙරමුණ, ඔවුන් අදහපු සමාජවාදී දේශපාලන ප්‍රවාහයට පයින් ගසා තමන් ධනවාදී දේශපාලනය වැළඳගෙන ඒ දේශපාලන ක්‍රමවේදයන් තමන්ගේ ජීවිතයටත් එකතු කරගෙන යන එක පිළිබඳව තමයි මේ කුකුස තිබෙන්නේ. එම නැත්නම් ඔවුන් මුල ඉඳන්ම යහපත් හොඳ ජීවිතයක් ගත කිරීම පිළිබඳව ඔවුන්ගේ ආකල්පය මීට වඩා සාධාරණ එකක් වුණා නම් සමාජය ලාල් දිස මෙතරම් අකාරුණික විදියට බලන එකක් නැහැ. ඔවුන් සතුටු වෙයි කියන එක තමයි අපේ අදහස වෙන්නේ. හැබැයි මෙතෙන්දී අපි මතු කර යුතු කාරණය වෙන්නේ ඔහු මේ ගේ හැදුවේ
තමන්ගේ සල්ලි වලින් එහෙම නැත්නම් රටේ සල්ලි වලින්ද කියන කාරණාව. ඒ නිසා ලාල්කාන්ත මේ වගේ තව විශාල මන්දිරයක් ගොඩ නැගුවත් වෙනත් අමතිවරයෙක් ගොඩ නැගුවත් ඒ තමන් උපයපු ධනයෙන් එහෙම නැත්නම් තමන්ගේ ඉඩකඩම් විකුණලා හදාගත්ත සල්ලි වලින් තමන් ගේ දොර හදාගන්න එක පිළිබඳව මේ රටේ මහ ජනතාවට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. හැබැයි මහජනයාගේ සල්ලි ගසා කාලා මේවාගෙන් කොමිස් ගහලා මේවායෙන් වංචා කරලා ඒ මුදල් වලින් තමන්ගේ ජීවිත සුඛිත මුඛිත කරගන්නට කටයුතු කරනවා නම් තමයි මේ රටේ මිනිස්සු ප්‍රශ්න කළ යුතු වන්නේ. මම විශ්වාස කරනවා ලාල්කාන්ත එවැනි අමතිවරයෙක් නොවන බව. ඒ නිසා ලාල්ට නැගිට මේ චෝදනාවන් ගොඩනැගෙන්නේ ඔවුන් දරපු දේශපාලන දර්ශනය පදනම් කරගෙන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ලාල්කාන්ත මේ වගේ ගයක් හදපු එක හොඳයි. ඒ කියන්නේ එවැනි විශාල දර්ශනයක් එම නැත්තම් ලස්සන ජීවිතයක් සුකෝපභෝගී ජීවිතයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අය හිතන එක හොඳයි. මේක තමයි ඔවුන්ගේ දේශපාලන මානය දැන් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා අවසන්. සමාජවාදී දේශපාලනයක් පිළිබඳව කතා කරපු, සාකච්ඡා කරපු, ව්‍යාප්ත කරපු ජනතා විමුක්ති පෙරමුණ දැන් දකුණේ ධනේශ්වර රනිල්ලගේ, මහින්දලාගේ, චන්ද්‍රිකාලාගේ දේශපාලන බලාපොරොත්තු තවදුරටත් උත්කර්ෂත්වයට ලං කරමින් ඒවා ගොඩනගමින් සිටින බව අපට පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. මේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් තමන්ගේ ජීවිත ජේ.ආර්.ගේ සිහින ජේ.ආර් ගොඩනගපු සිහින තුලට අරගෙන ඒම ඉතාමත්ම හොඳ දෙයක්. නමුත් ඒක තුල පෙනෙන්නට තිබෙනවා දේශපාලනික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කඩා වැටීම, ඔවුන් දරපු මතය බොරු මතයක් බවට දැන් පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි දැක්කා V8 වාහන පදින්න ඕනේ නැහැ කියපු ඇමතිවරු කොහොමද ඒවා පාවිච්චි කරන්නේ කියන කාරණාව. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ කොහොමද කෑම බීම වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒගොල්ලන්ගේ ජීවිතය, ජීවන රටාව කොහොමද දැන් ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණාව ඉතාමත් පැහැදිලිව අපට දකින්නට තිබෙනවා. මේ ලාල්කාන්තගේ සිදුවීම එක සිදුවීමක් පමණයි. නමුත් මේක ඉතා හොඳ පූර්වාදර්ශයක් සපයනවා ජනතා විමුක්ති පෙරමුණේ දුක් විඳින අනෙක් පාක්ෂිකයන්ට, කාඩර්වරුන්ට, ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා දැන් මේ කාරණාවත් එක්ක දේශපාලනය කියන්නේ කුමක්ද? මෙතෙක් අපි මේ දේශපාලන නායකයන් වෙනුවෙන්, මේ දේශපාලන පක්ෂ වෙනුවෙන් සහ මේ දේශපාලන න්‍යායන් වෙනුවෙන් කටයුතු කරපු ආකාරය කෙතරම් නිවැරදිද කියන එක පිළිබඳව දැන් ඔවුන්ට හිතන්න කාලයක් ඇවිත් තිබෙනවා. ඉතින් මේක ඇත්තටම ගැටලුවක් තියෙන කාරණාවක් නෙමෙයි. ලාල්ට මීට වඩා හොඳ තව දැවන්ත ගයක් හදාගන්නට පුළුවන්. හැබැයි එකම ප්‍රශ්නේ මේ රටේ එහෙම ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඇඟිල්ල දිකු කරමින් ඒ අය සුඛිත මුඛිත ජීවිත ගත කරනවා කියලා ඒ අයට ගරහමින් ඒවා විවේචනය කරමින් කටයුතු කරපු අය තමන්ගේ බලය ලැබුණට පස්සේ, තමන් විවෘත සමාජයට ආවට පස්සේ කටයුතු කරන ආකාරය මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ පිළිබිඹුව. මේ ලාල්කාන්තගේ ගෙදරින් හෝ විජිත හේරත්ගේ ගෙවල් වලින් හෝ ඔවුන් පදින යාන වාහන වලින් හෝ පිළිබිඹු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික වශයෙන් ඔවුන්ගේ මතවාදය ගරා වැටීමයි, ඒ කඩා වැටීමයි. ඔවුන් විශ්වාස කරපු දේශපාලන මතවාදය තවදුරටත් මේ ලෝකයට වළංගු නැහැ කියන එක මේ කාරණාවලින් අපට පෙනෙන්නට තිබෙනවා. සහ ඔවුන්ගේ චින්තනය තවදුරටත් විජේවීර විසින් ඇති කරපු පසුව පෝෂණය කරපු දේශපාලන චින්තනය නොවන බවත් දැන් පසක් වෙනවා. එනිසා අප මේ රටේ මහජනතාවට කියන්නට තිබෙන්නේ, ඔබලා විශ්වාස කළා ජනතා විමුක්ති පෙරමුණ වෙනස් දේශපාලන මතවාදයක් දරන, වෙනස් දේශපාලන දර්ශනයක් දරාගෙන වෙනත් ඉලක්කයන් වලට ගමන් කරන දේශපාලන කණ්ඩායමක් හැටියට. නමුත් ඔබට දැන් දකින්නට පුළුවන් සත්‍ය ස්වභාවය ලාල්කාන්තගේ කියන කැඩපතින් අපට පෙනෙන්නට තිබෙන්නේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික කඩාවැටීම යථාර්ථය තමයි අපිට ඉන් පිළිබිඹු වෙන්නේ. කෙසේ නමුත් මීට වඩා හොඳ නිවසක්, මීට වඩා තවත් හොඳ ජීවිතයක් ගත කරන්නට උන්ටත් අයිතිය තිබෙනවා.
එවැනි ජීවිතයක් ගත කරන්න ඔවුන්ට අයිතිය තිබෙනවා. අපි එවැනි ජීවිතයකට ඔවුන්ට සුබ පතනවා. හැබැයි මහත්වරුනි, එවැනි ජීවිත ගත කරන වෙනත් දේශපාලන පක්ෂවල අයට ඔබලා ගරහන්නට එපා. මේ සියල්ල නැවත බූමරංගයක් බවට පත්වෙමින් තමන් වෙතටම කඩාපාත් වෙන බව මතක තබා ගන්න. ජනතා විමුක්ති පෙරමුණට සිදු වුණා වගේ, මාලිමාවට සිදු වුණා වගේ අප අනෙකා දෙස බලන විදිහට ලෝකයේද ඔබ දෙස බලන බව මතක තබා ගන්න. එනිසා ඔබේ දරුවන්ට ලබා දෙන විදෙස් අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය, ඔබ පාවිච්චි කරන යාන වාහන, ඔබ පාවිච්චි කරන යාන වාහන, ඔබ ඉන්න ගෙවල් සහ ඔබේ සුඛිත මුඛිත ජීවිතය මේ රටේ අනිකුත් මහ ජනතාවටත් ලැබිය යුතු බව ඔබ පිළිගන්න. ඒ අය ලබා ගන්නා දේට ගරහන්නට එපා. දේශපාලනයේදී අපට ඕනෑම දෙයක් කියන්නට පුළුවන්. නමුත් යථාර්ථය එය නොවෙයි. අපි ස්තුතිවන්ත වෙනවා ලාල්කාන්ත ඇමතිවරයාට මේ රටේ මහ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ දේශපාලන බලාපොරොත්තු හෙළිදරව් කළාට. මේ එක සිදුවීමක් පමණයි. අප දන්නවා සිදුවීම් ගණනාවක් සිදු වුණා, සිදු වෙමින් තිබෙනවා සහ තව ඉදිරියටත් එන්න තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ මහ ජනතාවත් එක්ක ඒ තොරතුරු බෙදාගන්න සහ ඔබ විශ්වාස කරපු ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ යථාර්ථය ඒ නිරුවත හෙළිදරව් කරන්නට සහ ඒක සාකච්ඡා කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. හමු යමු තවත් එවැනි වැඩසටහනකින්.